ආයුබෝවන් නේචර් පැරඩයිස් අනුරාධපුර ආයතනයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ තමයි නේචර් පැරඩයිස් ආයතනයට පැමිණි අලුත්ම සමාජිකයා කඳුලස්ස ශාකය. අපි දන්නවා මේ ශාකවල මාංශභක්ෂක ශාක තියෙනවා බාඳුරා වගේ. ඒ වගේම තව මාංශභක්ෂක ශාකයක් තමයි මේ කඳුලස්ස කියන්නේ. මේ ශාකයේ පත්‍රයේ කෙඳි කෙඳි වගේ ව්‍යුහයක් තියෙනවා. ඒවේ යම් දියර බිඳු වගේක් තියෙනවා. මේ දියර බිඳු ඇලෙන සුළුයි. යම් කෘමියෙක් ශාකේ වෙත ආවහම එම කෘමිය අර දියර බිඳු වල ඇලිලා ඉන්පස්සේ පත්‍රයේ රෝල් වෙලා සතා හිර කරගෙන සතා මරණයට පස්සේ එන්සයිම් වලින් සතා ජීර්ණය කරලා පෝෂණ ද්‍රව්‍ය ශාකයට උරාගෙන තමයි ශාකය පවතින්නේ. අපේ රටේ තියෙන මාංශභක්ෂක ශාක වලින් තව එක ශාකයක් තමයි මේ කඳුලස්ස ශාකය. ඔයගොල්ලන්ට නේචර් පැරඩයිස් ආයතනයට අනුරාධපුරයේ ඇවිල්ලා බලා ගන්න පුළුවන්. ස්තුතියි.